Hi friends, මගේ අලුත් channel එකේ එදා වීඩියෝ එක ගොඩක් බලලා තිබුණා. Thank you ඔක්කොටම. ඉතින් fans ලා ඔක්කොටම okay. Thanks මේක බලුවට. ඉතින් මේ වීඩියෝ එක මම අද තව එකක් second episode එක තමයි මම බැලුවේ. ඉතින් අදත් පොඩි වෙලාවක් හම්බුනා කරන්න. අපි පටන් ගත්තොත් ගිය පාර වීඩියෝ එකේ තියෙන ට්‍රැක්ස් ටික ඒකෙදි මම කිව්වා 3i Atlas එක ගැන. ඉතින් 3i Atlas එක ගැන දැන් මම හිතන්නේ ගොඩාක් පොපියුලර් දැන් යනවා හැමතැනම කතාව යනවා දැන්. මොකද්ද මේ ඉතින් මේක ගැන මෙහෙමයි මම සයන්ටිස්ට් කෙනෙක් නෙමෙයි. ඉතින් මම ලොකු දෙයක් දන්නේ නැහැ. ඉතින් නමුත් NASA එකෙන් කියන විදිහට මේක කමට් එකක්. එතකොට මේක පොළොවට කිසිම මේ එකක් ඩැමේජ් එකක් නැහැ. මේක පහු කරගෙන යන එකක්. අපේ සෝලර් සිස්ටම් එක හරහා යන කමට් එකක්. just a big කමට්. ඉතින් මේක මේ බොහෝ දුරට ග්‍රැවිටි එක නිසා ඇදිලා නැහැ කියලා තමයි කියන්නේ ප්‍රෙඩික්ට් කරන්නේ. නමුත් ඉතින් සමහර සයන්ටිස්ට්ලා මේක ගැන එක ආකල්ප දාලා තියෙනවා. සමහර සයන්ටිස්ට්ලා එක රටවල ලියන්නේ නැහැ. සමහර අය මේකට ස්පේස්ෂිප් එකක් කියලා තියෙනවා. සමහර අය UFO එකක් කියලා තියෙනවා. සමහර අය වෙනම කියන්නේ දැන් කාලයකට කලින් ලංකාවට සිග්නල්ස් ඇවිල්ලා තියෙනවා කියලා කියනවා වෙන අවුට්සෝස් extra terrestrial කොහෙන් හරි ඇවිල්ලා තියෙන සිග්නල්ස් වලට සම්බන්ධයි කියලා කියන්නේ මේක. මොකද මේක ඇවිල්ලා තියෙන්නේ ඊට සිමිලර් තැනකින් කියන්නේ. ඊට බොහෝ ළඟ තැනකින් කියන්නේ. ඒ සමහර අය කියනවා ඒගොල්ලෝ දැන් මේ සිග්නල් එක පස්සෙන් එනවා කියලා. ඉතින් who knows. ඕක මෙහෙට එනකන් අපි දන්නේ නැහැ. ඉතින් anyway මේකෙදී මම තව මෙන්ෂන් කරා ඉතින් 3i Atlas ආවම අපි ඒක බලමු. එයාලා කොහෙට දෙන්නේ මොකද්ද කරන්නේ කියන එක. අනිත් දේවල් ගැන මම ඔයගොල්ලන්ට කිව්වා. ඉතින් අපේ ලංකාවත් එක්ක තියෙන සම්බන්ධතාවය ලංකාව හා ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධතාවයක් තිබිලා තියෙන ආදිකාලික තිබිලා තියෙන aliens contacts. මේක ගොඩාම US වලින් හයිඩ් කරලා US වලින් ගොඩක් වෙලාවට මේක ගැන පරීක්ෂණ කරනවා. ඒගොල්ලෝ මේක ගැන ගොඩාක් දුරට පරීක්ෂණ කරනවා. ඒක 51 එහෙම ඔයගොල්ලෝ අහලා ඒකේ ඒගොල්ලෝ ළඟ පරණ unidentified space craft object ඒවා ඒගොල්ලෝ ළඟ තියෙනවා. සමහර ඒවා හයිඩ් කරගෙන ඉතින් ඒවා ඒගොල්ලෝ පරීක්ෂා කරනවා මොනවද මේ. සමහර ඒ UFOs වල මෙටල් එක අපිට දැනට මේ වර්ල්ඩ් එකේ එක්සිස්ට් නැති ඒවා තියෙනවා. මෙටල් එකක හදපු ඒවා. මොකද ඒවා ඇවිල්ලා ගොඩක් කරලා ලයිට්නින් ස්පීඩ් එකට ඕකේ වෙච්ච ඒවා තියෙනවා. ලයිට්නින් ස්පීඩ් එකත් එක්ක ඒකට ඔලොත්තු දෙනවා. දැන් ලෝකේ තාම කිසිම මෙටල් එකක් තාම ලයිට්නින් ස්පීඩ් එකට හරියන්න හදලා නැහැ මම දන්න විදිහට. තාම ඒක හදාගන්න බෑ. මොකද ලයිට්නින් ස්පීඩ් ගියොත් ගොඩක් වෙලාවට ඒවා ඩිස්ට්‍රොයි වෙනවා. ලයිට්නින් ස්පීඩ් එකත් එක්ක යන්න බෑ. ඉතින් ඒ අර ඔබ්ජෙක්ට්ස් ගොඩක් වෙලාවට ඒ තියෙන UFOs ඒවා ඒ හදපු ඒවා මෙටල් එක ස්ට්‍රොං. ඒවා ලයිට්නින් වලට ඕකේ වෙච්ච ඒවා. ඉතින් සමහර ඒවා ගොඩක් වෙලාවට ඔය ක්‍රොප් සර්කල්ස් ගැන ඔයගොල්ලෝ අහලා තියෙයි ඔය රටවල් වල ඔය මේවා ෂිප්ස් වැටිච්ච තැන්. ඒ වගේ අර එක අద్භූත දේවල් තියෙන සමහර දේවල් තියෙනවා ඒගොල්ලන්ගේ වෙන ලැන්ග්වේජ් එකක්. ඒගොල්ලෝ පාවිච්චි කරන එක්ස්ට්‍රා ටෙරෙස්ට්‍රියල් කට්ටිය aliensලා whatever ඒගොල්ලෝ පාවිච්චි කරන ලැන්ග්වේජස් සමහර ඒවා ඒත් එකේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් පිරමීඩ්ස් ඇතුලේ ඊට පස්සේ අපි හිතන්නේවත් නැති තැන්වල සමහර ඒවා සඳහන් වෙලා තියෙනවා. දැන් මම දන්න විදිහට මම දැකලා තියෙනවා සමහර ඒවා පොළොන්නරුවේ අනුරාධපුර පැතිවල ගල්වල ඒ වගේ සයින්ස් සඳහන් වෙලා තියෙනවා. ඉතින් කට්ටිය කියන විදිහට ඒ පැතිවල කට්ටිය කියන විදිහට ඒ හරියෙන් යනකොට සිග්නල් එකක්වත් නැහැ කියලා ෆෝන් වලට. ඉතින් something is out there. ඒ වගේ තිබිලා තියෙනවා. සහ මේගොල්ලෝ ඉතින් මේ වගේ ඔබ්ජෙක්ට්ස් ටික ලෝකේ තියෙන එකේ පොඩි US වල තියෙන එකේ පොඩි බහනක්කම තියෙනවා. මේ වල දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ප්ලේන් එකක් වුණා බ්ලැක් බොක්ස් එකක් තියෙනවානේ ප්ලේන් එක අයිඩෙන්ටිෆයි කරගන්න. ඉතින් ඒ වගේ මේ තියෙන ස්පේස් ෂිප්ස් වල මොකක් හරි දෙන්න පුළුවන් ඒකව අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. සමහර විට මේක ලෝකෙට ත්‍රෙට් එකක් වෙන්නත්. මොකද මේක හොයාගෙන ඒගොල්ලෝගේ මදර් ෂිප්ස් හරි මොනවා හරි තියෙනවා නම් එයාලා ආපු තැනක තියෙන මේන් ඒවා අපිව හොයාගෙන ඉන්න පුළුවන්. ඒක ලෝකෙට ත්‍රෙට් එකක් වෙන්න පුළුවන්. ඉතින් මගේ පැත්තෙන් නම් මම නැහැ මේක හරි දේවල් ඉගෙන ගන්න ඕන තමයි. අපි සයන්ස් පැත්තෙන් අපි ඉස්සරහට යන්න ඕන තමයි. නමුත් රිස්ක් එකක් ගන්න නරකයි. මේ වගේ දේවල් එක්කෝ ඒගොල්ලෝ එහෙම කරනවා නම් ඒකේ ඒ අදාළ කට්ටිය ආවොත් ඒකට ඩිෆෙන්ස් සිස්ටම් එකක් හදා ගන්න වෙනවා. ඉතින් අපි දැන් ඉන්න ටෙක්නොලොජි එකත් එක්ක මම නම් හිතන්නේ අපිට හැරෙන්නවත් බෑ foreign objects එක.
මොකද ඒගොල්ලෝගේ තියෙන ටෙක්නොලොජිස් එක ඒගොල්ලෝ ලෝකෙට උදව් කරලා තියෙන්නේ දැන් උඩ කාලයකට කලින් ඒගොල්ලෝගේ ටෙක්නොලොජි එක යූස් කරලා මෙහෙට ලෝකෙට උදව් කරලා තියෙනවා. ඉතින් ඒ අවුරුදු කොච්චරකට කලින්ද ඒක ලෝකෙ ඩෙවලොප් වෙන්න හිතලවත් නැහැ. සමහර වෙලාවට මේ විරෝධයක් තිබිලා නැහැ ලෝකෙ. ඉතින් නමුත් ඒගොල්ලෝගේ ටෙක්නොලොජි එක එතකොටත් අපිට වඩා අවුරුදු බර ගානකට ඉස්සරහයි. ඒ ටෙක්නොලොජි එක නිසානේ ඒ කාලේ දේවල් කරලා තියෙන්නේ. දැන් බලන්න ලංකාවේ හෝ ඒ සම ඊජිප්ට් වල හෝ ඒ වගේ දේවල් දැන් තියෙන ටෙක්නොලොජි එකක්වත් යූස් කරලා කරන්න පුළුවන්ද? දැන් තියෙන ටෙක්නොලොජි එකක් එක්කත් අපිට ඒ දේවල් යූස් කරන්න බෑ. දැන් ඔයාලා මොන බැකෝ ගෙනල්ලා හරි මොන දේ කරත් අර විදිහට ඒ ක්වොලිටි එකට ගන්න බෑ. ඉතින් මේ දේවල් සෑහෙන ඉන්ඩීප් යන දේවල්. ඉතින් දැනට වුණත් සීගිරිය ගැන වුණත් ගොඩාක් ওই රාවණත් එක්ක තියෙන කම්බිනේෂන් එක. ඉතින් ඒක ගැන ගොඩාක් කතා යනවා. නමුත් මේක ගැන ඇත්ත අපි දන්නේ නැහැ. නමුත් මම දන්න දේවල් ටිකක් තියෙනවා. ගොඩක් කරලා සීගිරිය ඔය ඇත්ත එන්ට්‍රන්ස් එක නෙමෙයි අපි යන්නේ. ඇත්ත එන්ට්‍රන්ස් එක දැනට වහලා තියෙන්නේ. ඒක ඒ කියන්නේ කවුරුත් වහපුවා නෙමෙයි. ඒක සුද්ධෝ ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා ඉග්නේට් කරලා ඒගොල්ලෝ ඒක ඇතුලේ තියෙන දේවල් අරගෙන ඒව වහලා සීල් කරලා ගියපු ඒවා තියෙනවා. මොකද ඒකේ සීගිරි එක මිනිස්සෙක් කියනවා ඒකේ ඒ කරපු මිනිස්සයාගේ ඇස් දෙක අන්ධ කරා. එයාට ආයෙ පාර පෙන්නන්න බැහැ. ඉතින් ඒක එයා කියන විදිහට ඔය ගල් අනම්මන ගල් එහෙම දාලා තියෙන අන්න ඒවා අස්සෙන් තමයි ඉස්සර පාර දෙකලා තියෙන උඩට යන්නේ. ඒකද කියන්නේ ඇතුලෙන් තිබිලා තියෙන දැන් අපිටත් ඇත්තටම හිතා ගන්න පුළුවන් රජ කෙනෙක් ඇවිල්ලා අපි නගිනවා වගේ මේ එළියෙන් ඒ කාලේ පඩි තිබිලත් නැහැ. ඒතකොට මේ ලනුව ලෙල්ලිලා ඒ මිනිස්සයා නගී දුන්නට ඉතින් රජ කෙනෙක් එහෙම යන්නේ නැහැ කියලා එයාට අනිවාර්යෙන් ඇක්සස් එකක් තිබිලා තියෙනවා කොහෙන් හරි. ඉතින් ඒ තරම් ගලක් ඇතුලෙන් මේ වගේ ඇක්සස් එකක් දෙන්න කොච්චර ටෙක්නොලොජි එකක් ඒ කාලේ තිබිලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් හිතද්දී ඇත්තටම මාර ඉන්ට්‍රෙස්ටිං. මම ඒකයි මේ කියන්නේ හොයන්නේ මේ වගේ දේවල් ගැන. ඉතින් මොනවා හරි එතන තිබිලා තියෙනවා. ඉතින් රාවණ හරි ඉන්දියානා එයා යූස් කරලා තියෙන ඉන්ටර්නල් ලිෆ්ට් එකක් හරි මොකක් හරි ඒව කොහොමද විද්දේ ඒ ගල ඇතුලෙන් කොහොමද ඒක මේව කරේ ඊට පස්සේ ගල ඇතුලෙන් ඔය අපේ දැන් වෝටර් ලයින් එකක් තියෙනවා දැන් වෝටර් ලයින් එකක් ඇත්තටම සීගිරියේ තියෙනවනේ සමහර අය දන්නවා ඉතින් මේක දියා යන සමහර අය නොදන්නවා ඇති සීගිරිය අර පල්ලෙහා තියෙන දියා ගල් වල සමහර ඒවා තියෙනවා අපි එතනින් මොනවා හරි දැම්මොත් කල එකක් හරි මොකක් හරි කල එක උඩට යනවා ඉතින් සාමාන්‍යයෙන් අපි අහලා තියෙන ටෙක්නොලොජි උඩින් ඉඳන් යටට එන වතුරේ යටේ ඉඳන් උඩට නෙවෙයි දැන් මේක තියෙන යටේ ඉඳන් උඩට ඉතින් ඒක හරි ස්ට්‍රේන්ජ් අච්චර උසකට සීගිරිය වගේ උසකට ඒ පල්ලෙහා ඉඳන් ඔක්කොම යනවා ඉතින් ඒක අපි අත්දැක්කම මොකද අපි ඉස්කෝලේ යන කාලේ අපිත් එක්ක ඒ ජියොලොජිකල් ටීම් එකක් ගියා ඒගොල්ලොත් එක්ක ඒගොල්ලෝ අපිට පෙන්නුවා ඒක වෙන හැටි ඒක ඒගොල්ලෝ තාම හොයනවා කොහොමද යන්නේ කියන එක. නමුත් මේ මේක පෙන්නුවා. යාලා එතනින් දැම්මහම අරක එනවා උඩට. ඉතින් මාර මේසින් ඉතින් සීගිරිය එකනේ ලෝක බුදුබෙන් විය යුතු එකක්. ඒක ගන්නත් ඒ කියලා මම දන්නේ ඒක විය යුතු දෙයක්. ඉතින් මේ වගේ අපි නොහිතන ගොඩාක් දේවල් මේ පිටසක්වලත් එක්ක සම්බන්ධ වෙච්ච දේවල් මම නම් පිළිගත් කරනවා තියෙනවා කියන්නේ. ඉතින් අපි තවදුරටත් එලියන්ස් ගැන හොයමු. අපි බලන්න ඕන මේකේ ඉන්ෆැක්ට් තව මොනවද ඉන්ට්‍රෙස්ටිං පොයින්ට්ස් තියෙන්නේ ඒගොල්ලෝ දැන් සමහර අයගේ අයිඩියාස් තියෙනවා එලියන්ස්ලා වර්ග ඉන්නවා කියලා. දැන් අපි මූවිස් බලනකොට අපි මූවි එකේ දකින්න එකනේ අපි දකින්නේ. ඉතින් ওই මූවි වලට බේස් වෙච්ච දෙයක් තියෙනවා. ගොඩක් වෙලාවට ඔය US වල මං කිව්වා වගේ ඒගොල්ලෝ තියාගෙන ඉන්න ඒ ඉමේජස් ඒවා ලීක් වෙලා ඒ වලින් ආවේව අනුව මිනිස්සු ක්‍රියේට් කරපු දේවල් වෙන්න පුළුවන්. අර පිරමිඩ්ස් වල ඇඳලා තියෙන විදිහට ඒ විදිහේ ෆේසස් ඒගොල්ලෝ ඉමේජින් කරලා ඒ විදිහට තමයි ඔය මූවිස් වලට හදලා තියෙන්නේ. සමහර විට ඔය විදිහම වෙන්නත් පුළුවන්. සමහර විට ඊට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් අපි මූවිස් වල දැකලා තියෙන ඒලියන්ස්ලා ප්‍රෙඩේටර්ස්ලා එක එක જાතියක් ඉන්නවා. එහෙම වෙන්නත් පුළුවන්. මොකද ලෝක එකක් කියලා නෙමෙයි. ඒලියන්ස්ලා වගේ දැන් අපේ වගේ ලෝකයක් තියෙනවා නම් ඒගොල්ලෝ තව ලෝකයක් වෙන්න පුළුවන්. ඒ වගේ තවත් ලෝක ගොඩක් තියෙන්නත් පුළුවන්. ඒතර ඒගොල්ලෝ වගේම එක එක જાති ස්පීසිස් අපිට හානි කරහා අපිට උදව් කරන හොඳ අයද බැඩ් අයද ඉන්න පුළුවන්. මේක ගැලැක්සි එකේ anything is possible. ඉතින් මේ යුනිවර්ස් එකේ anything is possible. මේ ගැලැක්සිස් ගොඩාක් තියෙනවා යුනිවර්ස් එකේ. ඉතින් මේ ගැලැක්සිස් එකෙන් බලන්න නම් මම හිතන්නේ මනුස්සයෙකුට ලයිෆ් ටයිම් එකේ බෑ ගැලැක්සිස් ඔක්කොම බලන්න. මොකද ගැලැක්සිස් බලන්න මනුස්සයෙකුට යනවා තියා මේ තාම ඉරටවත් දාගන්න බෑ. අපේ ගැලැක්සි එකේ එළියට යාගන්න. මේ ගැලැක්සි එකේ එළියට යනවා කියන්නේ ඉතින් සෑහෙන ලොකු ටාස්ක් එකක්. ඒ කියන්නේ ප්ලේන්ස් අනම්මනම් නම් මේ මොනවද රොකට්ස් වල ඒගොල්ලෝ කාවත් නැතුව එහෙම යවලා ඇති. එහෙම යවලා තියෙනවා. ඉතින් නමුත් යා මනුස්සෙක් මම කියන්නේ ගිහිල්ලා මොකක්ද කරන්නේ? මේකේ ගැලැක්සි එකේ එළියට ගිය යුනිවර්ස් එකේ කොහෙට ගිහිල්ලා නවතිද? ඒ මනුස්සයාගේ තියෙන ජීවිත කාලෙ මෙතන ස්ටක් වෙනවා.
ඉතින් එහෙම කරන්නත් බැහැනේ. ඉතින් මේකට අර ඒලියන්ස් ලා වගේ ටෙක්නොලොජි එකක් තිබ්බොත් එතකොට ඒගොල්ලෝ ටයිම් එකත් එක්ක මොනවා ෆාස්ට් කරනවා. මේ ෆාස්ට් ට්‍රැවලින් එකත් එක්ක මම තමයි අද මතක් කරන්නේ මේක ගැන පස්සේ බෝම් ඕම දෙවිද මම අදක්වල ඉතින් ඒක කන්සෙප්ට් සාසනා ඉන්නේ සායකද යාශී තමයි ලැක්වල එකට ඇතුළු ගුරු සැම්පල් ගුණාම ඒක සම්පූර්ණ උන්දා ada side දැන් එක සයිඩ් එකකින් ග්‍රැබ් කරලා ඒක වෙන විදියකට හෝ ටයිම් ට්‍රැක් එකක් විදියට හෝ එළියට දෙනවා වෙන පැත්තකින්. එතකොට සමහර විට ඒක ෆියුචර් එකට හෝ හිස්ටරි එකට යන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. මේක කන්සෙප්ට් එකක් විතරයි. තාම මේක ප්‍රූෆ් කරලා නැහැ හරියට. නමුත් මම දැකලා තියෙනවා මම අධ්‍යයනය කරලා තියෙන ඒ වගේ සමහර පයිලට්ස්ලා කියන කතා. ඒගොල්ලෝ ෆ්ලයි කරගෙන යනකොට එයාලට එකපාර දැනුණා කියලා එක සයිට් එකකින් ඉඳලා තව කන්ට්‍රි එකට ඒගොල්ලෝ යන ඩිස්ටන්ස් එක සාමාන්‍යයෙන් හිතන්න පැය 5ක් විතර යන ගමනක් ඒ පයිලට්ස්ලා විනාඩි 5න් ගිහලා දුන්නා. හැබැයි ඒගොල්ලෝ එළියට එනකොට එයාලට හිතා ගන්න බෑ. like just saying ඒගොල්ලෝ ෆොග් එකක් ඇතුලේ ගියා කියලා. that's it. ඒතර මේක ඉලෙක්ට්‍රෝ මැග්නටික් ෆීල්ඩ් එකක් කරහා තමයි එයාලා දැකලා තියෙන්නේ මේක යනවා. ඒක ඉතින් හරි අමාරුවෙන් ප්ලේන් එක කන්ට්‍රෝල් කරන් ගිහලා තියෙනවා. අනිත් එජ් එකට වෙනකම් මොකද අර ගොඩක් වෙලාට ඒ වගේ මැග්නටික් මේව එකක් ආවහම පස්සේ ඕනම දෙයක් ඩිස්ට්‍රොයි වෙන්න තියෙන කේපබිලිටි එක වැඩි. මොකද ඒවත් අදිනවා. මේ සයිට් එකට අදිනවා. ඒවා වැදුනොත් උඩු වෙලා යනවා. ඩිස්ට්‍රොයි වෙලා යනවා. ඒ දන්නේ නැහැ මොනවද වෙයිද කියලා. ඒ නිසා අර එන්ඩ් එකට යන්න සෑහෙන අමාරු වෙන්නේ නැති යාලට. නමුත් එන්ඩ් එකට ගිහිල්ලා එයාලත් ඒක කියලා තියෙන ඉම්පොසිබල් කොහොමද එතනට ආවේ කියන එක. ඉතින් එච්චර ඉක්මනට. ඉතින් මේවා තමයි ඉන්ට්‍රෙස්ටිං ටොපික්ස්. මේ වගේ දේවල් තියෙනවා. අහසේ වෙච්ච දේවල් තියෙනවා. ස්පෙෂලි බර්මියුඩා ට්‍රයැන්ගල් එක. මම ඒක ගැනත් ඉස්සරහට වීඩියෝ එකක් කරන්න. අද මේ වීඩියෝ එකෙන් මේ ටික මම කියන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයි උතනින් එහාට අපි කතා කරමු. ඒක ගැන. මේකට ඉන්ට්‍රෙස්ටිං ආයි ඉන්නවා නම් තව මේකට ජොයින් වෙන්න, මේක සබ්ස්ක්‍රයිබ් කරලා ඔයගොල්ලන්ට මම පුළුවන් හැම වෙලේම මම මේ වගේ වීඩියෝස් එකක් ගේන්න. ඉතින් අපි කතා කරමු. ඔයගොල්ලෝ කමෙන්ට්ස් දාලා ඔයාලන් අහන්න ඔයාලගේ තියෙන ක්වෙස්චන්ස් මොනවා හරි තියෙනවා නම් ඒතර මම ඒක ගැන හොයලා මම කියන්නම්.